තොටලඟ අගුණයට ආදරය කරන නිහතමානී ක්‍රීඩක ජාතික සූර මයුක් ලසන්තෙනවා පිටියට තමන්ගේ සුපුරුදු පිත්තත් අරගෙන වටනා තරගමාලාවකට යාළුවට එක අප්පුඩිය ගහලා දෙද්දී ගයාන් නිමන්ත සහෝදර ක්‍රීඩකයා පිටිය තුල ඉන්නවා තාම මේ වටනා තරගමාලාවේ ලකුණු සොයන්නයි පොරබදන්නේ පෙරලිකාර මේ තමයි පෙර්ලන්ත සාන්ත අන්තෝනිය පන්දු රැකවල් කරනවා පිටිය තුල මේ පෙරලිකාර කීඩකයා පුළුවන් සහෝදර කීඩකෙන් රෑන්ඩ් එකට එකතු වෙලා අප්පුඩියක් ගහන තැන සෙමින් අපි ලකුණු පූර්ව ස්වාග්න යමු තොටලඟ අගුණ පෙරලිකාගතම කීඩකයා මේ තමයි ගණේ මුල්ල ශක්තිය හරහා අල්ල පිටියට ආපු පෙරලිකාගතම කීඩකයා සහෝදර කීඩකගේ පන්දුවත් එද්දී පන්දුව දෙවියාමකට සුවනවා මේ තමයි පන්දු යොමු කරන්නා මා හිතන්නේ තේරුම් අරගමු වටනා තරගමාලාවකට වටනාකමක් එකතු කරගන්න පුළුවන් මේ තරගමාලාවේ මුල්ම කීඩකයා දෙවියාමට අසුවනවා තොටලඟ අගුණ කීඩකෙන් තේරුම් අරගමු මේ පිටිය ඉලක්කන්තගේ ලකුණු සංඛ්‍යාවකට යන්න ඕන පෙර්ලන්ද සාන්ත අන්තෝනිය පෙරලිකාර කණ්ඩායම සම්පත් කුමාරගේ නායකත්වයෙන් තමයි මේ තරගමාලාවේ නායකත්වය සොවන පෙරලිකාගතම කණ්ඩායම පළමු කීඩකයාගේ දෙවියාමත් එක්ක සහෝදර කීඩකෙන් එකට එකතු වෙලා පහක් දාලා මේ තරගයේ වෙනසකට අරගෙන යමු පළමු තරගමාලාව තොටලඟ අගුණ ඒත් එක්කම පෙර්ලන්ද සාන්ත අන්තෝනිය අතර පළමු තරගමාලාවේ දෙවෙනි කීඩකයා එකතු කරගෙන එනවා ලකුණු සොයන්න පුළුවන් තරගමාලාවක් වටනා කියන පිටියක එකතු වෙද්දී මේ තමයි සොයා ගැනීම පෙරලිකාගතම කීඩකයා ඉන්දුවර මල්සාන් යනවා පිටියට ඉන්දුවර ඔයාට පුළුවන් පුතේ මේ පිටිය තුල පළමු කීඩකයා දෙවියාමට අසුවෙද්දී අපි ලකුණු සොයන තැන හිටගන්න මේ තරගමාලාවේ අපට පුළුවන් තොටලඟ අගුණ කියන නාමය තව තවත් අරගෙන යන්න මේ තරගමාලාවේ පෙරලිකාර කණ්ඩායම බවට අපි පරිවර්තනය කරන්න පුළුවන් මයුර දෙවියාමත් එක්ක එකතු වෙනවා ධාවන පතේ තුල හැඩ වැඩ කරන්න මේ පිටි රශ්මි පිටිය තුල නොමකෙන මතක සටහන් අතරට අපි යම් මේ තරගමාලාව අපට පුළුවන් මේ පිටියේ වෙනසක් කරන්න කතා බහක් කරන්න පුළුවන් වටනා තරගමාලාවක් බවට අපි පරිවර්තනය කරමු පිටිය තුල සහෝදර කීඩකයාගෙන් පන්දුවත් එද්දී යාළුවෝ ටික අප්පුඩිය ගහලා දෙනවා පිටිය තුල මෙන්න උඩුගොන්ට දියත් කරන පන්දුව මේකටයි පන්දුව මේකට සිපගනිද්දී සහෝදර කීඩකයා මයුර යනවා පළුවර මස්ථානෙට අපිට කලබල වෙන්න දෙයක් නැහැ මේ තරගමාලාවේ අපි තරගය ආරම්භ කරගෙන 9:39:40 වෙද්දී එක් කීඩකයේ දෙවියාමට අසුවලා තිබෙනවා මේ වටනා කියන තරගමාලාවේ පළමු තරගමාලාවයි මේ විදියට දිගහැරෙන්නේ මේ රශ්මි පිටිය තුල මේ දඬුගම ජගත් කණ්ඩායම සංවිධානය කරන වටනා තරගමාලාව 4 දා 5 වෙනි දින වෙන් කරගෙන තිබෙන මේ වටනා තරගමාලාවේ පළමු තරගය මේ විදිහට දිගහැරෙද්දී වමතේ හැඩකාරය එකතු කරගෙන එනවා අපට පුළුවන් මේ පිටිය තුල වෙනසක් කරන්න මේ වමතේ උමේෂ් ඔයාට පුළුවන් මේ පිටිය තුල යාළුවෝ ටික එක පැත්තකට වෙනවා උමේෂ් ඔයාට පුළුවන් මේ පිටියේ වෙනසක් කරගෙන තමන්ගේ වමතේ හැඩකාරත්වය එකතු කරමු මේ රශ්මි පිටිය තුල උමේෂ් ද සිල්වා ඔයාට පුළුවන් පුතේ මේ පිටිය තුල වෙනසක් කරන්න පන්දුවත් වෙනවා පිටිය තුල දෙවියාමකට අසු වෙනවා දෙවියාමකට අසු වෙන සහෝදර කීඩකයන් දෙපළ දෙවියාමට අසු වෙද්දී මම මයික්‍රොෆෝනය බාර කරනවා ස්තුතියි සුබ පොතපත තරගය පෙර්ලන්ද සාන්ත අන්තෝනි තොටලඟ ආරුර කණ්ඩායමේ කීඩකයෝ දෙනෙක් දෙවියන්ට තිනවා කීඩා පිටි තුල ආරම්භක නියුදයකට රාජකාරී නිසා තරගයට සහභාගී වෙන්නේ නැහැ ඒ නිසා ලෙසෙස්ටි ප්‍රබල කණ්ඩායම් දෙකක් පෙර්ලන්ද සාන්ත අන්තෝනි තොටලඟ ආරුර කියන්නේ කවුරුත් අඳුන කණ්ඩායම් දෙකක් තමයි ප්‍රථම තරගය ජොසිකවත රශ්මි ක්‍රීඩා පිටියන්නේ එල්ලේ ක්‍රීඩා පිටියම නිර්මාණය වෙච්ච ක්‍රීඩා පිටියක් තමයි
ජයල පුරවරෙන් ගත්තර චාරුක දේවින්ද එනවා කීඩා පිටියුත කලබල හිතුණෑ. ඒ නිසා ඉවසීමෙන් හොඳ තරගයක් ලබා දුපු පේලන්ද ශාන්තන්තුරු කණ්ඩායමට මුදලින් ලක්ෂයක් සමග කුසලානයක් අනුසෘතාවයි 50000යි. ඒ නිසා කලබල හිතුණෑ කණ්ඩායම් 10ක් තරගම වදිනවා මේ කීඩා පිටිය තුල. ඒ නිසා ගමනක් යන්න නම් තොටලඟ අරුණ කණ්ඩායම කවුරුත් අඳුරු කණ්ඩායම තමයි වසර 70ට හැයා ගිය කණ්ඩායම තමයි තොටලඟ අරුණ කණ්ඩායම නිසා. ඒ නිසා LSSC පොබල කණ්ඩායම තමයි තොටලඟ අරුණ පේලන්ද සන්තන්තුනි කලබල හිතුණා මල්ලි ආරම්භක වෙඩිමුර ගෙනන්නට ඕනේ කීඩා පිටිය තුල වාසනාවන්ත කීඩා පිටියක් තමයි මේ ජයල කීඩා පිටිය නෙවෙයි රශ්මි කීඩා පිටිය. ඒ නිසා කලබල හිතුණා දෙවියන් සංඛ්‍යාව 2යි. ඒ නිසා ආරම්භක ලකුණට පියමන් කරන්නට ඕනේ ඔබේ පිටෙන් තමයි කලබල හිතුණා මල්ලියේ වාසනාවන්ත ලකුණ තිබෙනවා උඩගුව පන්දුවක්ද දෙවියනවා කලබල හිතුණා මල්ලි තුන් දෙනෙක් දෙවියනවා කීඩා පිටිය තුල. ඒ නිසා අද කීඩා පිටිය තුල අඩුපාඩු තිබෙනවා. ඒ ගයන් නිමන්ත ඒ වගේ මොහමඩ් හිල්ෆාල් කීඩකයෝ 5 දෙනෙක්ගේ 3-4 දෙනෙක්ගේ අඩුපාඩු තිබුණත් තොටලඟ අරුණ කණ්ඩායම එනවා කිව්වොත් එනවා කීඩා පිටිය තුට. ඒ නිසා කලබල නැතුව හොඳ තරගයක් ලබා දෙමු පේලන්ද සාන්තන්තනු කණ්ඩායමට. ඒ නිසා ඔබට නායකයා ඉන්නවා අපේ ඒසන් නෙට්ටිආරච්චි පොබල කීඩකයෝ යොමු කරන්නට ඕනේ. ඒ මහේස් ධනංජය ඉන්නවා. පොබල කීඩකයෝ සිටින කණ්ඩායමක් තමයි තොටලඟ අරුණ කණ්ඩායම කලබල හිතුණා ලකුණු 10ට යා ගමක් ගන්නට ඕනේ කීඩා පිටිය තුල. පොබල කණ්ඩායම පන්දු රකින්නේ පේලන්ද සන්තන්තුනුව ජයග්‍රහණය හඹා යන්නට ඕන නම් තොටලඟ අරුණ කණ්ඩායම ලකුණු සංඛ්‍යාවක් හඹා ගන්නට ඕනේ කීඩා පිටිය තුල. එලේ කීඩා පිටිය තුල ආදරෙට කියන්නේ බබා දනුෂ්ක ලක්ෂාන් ඔබට පුළුවන් කීඩා පිටිය එදා මතකට එනවා ටිබට් කීඩා පිටිය තුල එදා අවසාන කීඩියා සිදුනත් ලකුණු 6-7ක් ගෙනපු කීඩියා තමයි ලක්ෂාන් දනුෂ්ක ලක්ෂාන් කියන්නේ LSSC කිසාන්ත සඳරුවන්ගේ වැඩිවල් ලාවල පුත්‍රත් නෙවෙයි සහෝදරයා. ඒ නිසා ලක්ෂාන් ඔබගේ පිටෙන් ලකුණ තිබෙනවා. ඒ නිසා කලබල හිතු නෑ. අඬ ලකුණ එනවා. ලකුණයිද නෑ. නතරෙමු කලබල හිතු නෑ. නතරෙමු ලක්ෂාන් පිටෙන් දස්කම් පාන පුළු කීටිකේ තමයි තුන්ගිරම දස්කම් පානු කීටිකේ තමයි ලක්ෂාන් දනුෂ්ක ලක්ෂාන් කලබල හිතු නෑ. රශ්මි කීඩා පිටිය වාසනාවන්ත කීඩා පිටිය තමයි තොටලඟ අරුණ කණ්ඩායමට කියන්නේ. නිසා කලබල හිතු නෑ. දේවින්ද චාරුක ඔබට මතකට එනවනේ කීඩා පිටිය තුල ටිබට් මහින්ද කීඩා පිටිය තුල. නිසා කලබල හිතු නැතුව ලකුණු සංඛ්‍යාවක් අඹාගියන් තොටලඟ අරුණ කණ්ඩායමට එනවා පේලන්ද සන්තන්තුන බලා සිටිනවා කොතනින්ද ඉස්තන දුටු තැනින් තවත් දෙවියන්ට ලක් වෙනවා කීඩා පිටිය තුල. කලබල වෙන්නේ තොටලඟ අරුණ කණ්ඩායම කීඩා පිටිය තුල. හතරවෙනි කීඩිකයි දෙවියන් කීඩා පිටිය තුල. තාම ආරම්භක ලකුණු ලැබුණේ නැහැ තොටලඟ අරුණ කණ්ඩායමට. ඒ නිසා කීඩා පිටිය තුල චමින්ද එන්න සහෝදරයා එන්න ඔබගේ වාසනාවන්ත මයික් ෆෝන් ලබාගෙන ආරම්භක වෙඩිමුරට හොඳ ගමනක් යම් කීඩා පිටිය තුල. හොඳයි හොඳයි සුබ උදෑසනක් වේවා මා ප්‍රිය ක්‍රීඩාලු ලැසන්නාන මරණේ ජොස්ටාවත් රාස්මි කණ්ඩායම සංවිධානය කරන කණ්ඩායම් 10 තරග බාලාව තුල ආරම්භක තරගය තොටලඟ අරුණ කණ්ඩායමත් පේරලන්ද සාන්තන්තෝනි කණ්ඩායමත් අතරයි. ආරම්භක තරගය තුල තොටලඟ අරුණ කණ්ඩායමේ මුල් පෙළ ක්‍රීඩකයන් කීපවලක් දැවී ගියත් ආරම්භක ලකුණ සෙවීමට තවමත් පිටි තුල හැකියාවක් නැති මොහොතකයි කැඳවා ගන්නේ පියල් ශාන්තවයි කැඳවා ගන්නේ තොටලඟ අරුණ කණ්ඩායමේ සිටින දැවැන්තතම පිටිකරුවා වර්තමානයේ තුල ලකුණු අතර සිටින ප්‍රබල ක්‍රීඩකයා පියල් ශාන්තගේ ඉනිම ප්‍රබල ඉනිමක් හැටියට සම්ටුවන් කරන්නට දේවින්ද චාරුක සිටිනවා පන්දු බාර කරන්න හැටියට ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලැබිච්ච දායාදයට ලැබෙන විශේෂ පන්දු පහර කේටි පන්දු පහර ඉවර අරකින්න හැකියාවක් නැහැ. නුවන් පීඩි නුවන් සම්පාත් ප්‍රථම කඩීමට සීමා වෙනකොට
ආරම්භක ලකුණ සොයන්නට ප්‍රබල ක්‍රීඩකයන් එක්කාසු කරගෙන ධනුෂ්ක ලක්ෂාන්ව කැඳවා ගන්නවට කවිතුලට ආරම්භක ලකුණේ පහස තොටලංග අරුණ කණ්ඩායමේ ලකුණු මල්ල තුලට ඒක කරන්නට ධනුෂ්ක ලක්ෂාන් ඔබට හැකියාව තිබෙනවා නම් හොඳ ආරම්භයක් ලබා ගත්තොත් පිටිය තුල වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්නට පේරලන්ද සාන්තාන්තෝනියත් ප්‍රබලයි වර්තමානයේ පිත්තෙන් ගහන ක්‍රීඩකයන් අතර ප්‍රබල ක්‍රීඩකයන් සිටින කණ්ඩායමක් වර්තමානයේ තුල පේරලන්ද සාන්තාන්තෝනි ප්‍රබල කණ්ඩායම පිටියේ පන්දු රකින්නකොට ධනුෂ්ක ලක්ෂාන් බලන්න ඕනෑම අන්තයකට Tamanගේ සුපුරුදු පන්දු පහර දියත් කරන්න පුළුවන් ප්‍රබල ක්‍රීඩකයා ආද දිනේ තුල පන්දු බාර කරන්නේ අඩුපාඩු මැද්දේ දේවින්ද චාරුකගෙන් ලැබෙන පන්දුවට වේගවත් පන්දු පාර රකින්න හැකියාව නැහැ දාවකයන් අතරමන්න ඉන්දුවර මල්ෂාන් ප්‍රථම කඩිම තුල නතරවන්නට ඕනේ පන්දුව මෑනවින් රකින්න ආද දිනේ තුල පේරලන්ද සාන්තාන්තෝනිය සාර්ථක ලෙස ධාවන පතේ තුල කල්පනාකාරී වන්නට ඕනේ ඉන්දුවර මල්ෂාන් ප්‍රබල ධාවන පතේ තුල කල්පනාකාරී ධාවන රේඛාව තුල හැසිරෙන්නට ඕනේ ක්‍රීඩකයන් ආරක්ෂා කරමින් ක්‍රීඩකයන් මුල් පෙළ දැවියම් සංඛ්‍යාව වැඩි වුණොත් ආරම්භක ලකුණු තවමත් ලැබී නැහැ පිටිය තුලට සාර්ථක ලෙස ආරම්භක ලකුණ සොයන්නට මේ කැඳවන්නේ රාජීව දීකිරිගේ වයි කැඳවා ගන්න තොට ළඟ ආරුණේ සතු සිටින ප්‍රබල ක්‍රීඩකයා රාජීව දීකිරිගේ අදිනේ තුල ආරම්භක ලකුණේ පාස ලබන්නට ආරුණේ තමන්ගේ පිත්ත ක්‍රියාත්මක කරන්නට නම් සාර්ථක ලෙස වර්තමානයේ තුල ලකුණු අතර සිටින ක්‍රීඩකයා රජීව දීකිරිගේ වයි කැදවා ගන්නට කවුරුද හොඳින් බලන්න පිටිය තුල මෑනවින් ඉස්සන් බලමින් දේවින්ද චාරුකෙන් ලැබෙන පන්දුවට විගසිම්ම ගැටිපාන් පාර දෙවි යනවා එවර දෙවි යාමක් බඩ ඉස්සන් වන්නේ පන්දු නිශ්‍යාකාර ලැබුණ නැද්ද පිටිය තුල එවර දෙවියම් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩින මොහොතකයි ආරම්භක ලකුණ සොයන්නට තවමත් හැකියාව නැහැ පිටිය තුල ප්‍රබල ක්‍රීඩකයන් එක්කාසු කරගෙන තවමත් පිටිය තුල ඊනිමක තරගමාලාව ක්‍රමක්‍රමයෙන් ගොඩනගන්නට නම් වර්තමානයේ තුල සිටින ප්‍රබල ක්‍රීඩකෙක් වයි කැඳවා ගන්න නැවතත් පියල් ශාන්තවයි කැඳවා ගන්නේ ආරම්භක ලකුණ Tamanගේ නමට ඉදිරි සන්ටුවන් කරන්නට නම් සාර්ථක ලෙස ප්‍රබල ක්‍රීඩකයා පියල් ශාන්ත ඊද්ද ගොඩල් රණහංස පිටිය තුල සමාන්ගේ සුපුරුදු රිද්මය ක්‍රමක්‍රමයෙන් පෙන්වනකොට දේවින්ද චාරුක සිටනවා මැනවින් පන්දු බාර කරන්න ලැබෙන පන්දුවට ගැටි පන්දු පාර එවර නතර වන්නට ඕනේ පන්දු දෙකම ලැබෙනවා පිටිය තුලට එවර ඉන්දුවර මල්ෂාන්ට වාසනාව තිබෙනවා පිටිය තුල පන්දුව දවටා ගන්න හැකියාව නැහැ කඩේම තුලට පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ කඩේම රකින්නාට නිසි අයුරින් කඩීම් රැකීමට හැකියාව නැති මොහොතක ඉන්දුවර මල්ෂාන් දෙවන කඩීම් වේගයෙන් ලබා ගන්නවා දැන් ක්‍රීඩකයන් දෙපළක් ප්‍රථම සහ දෙවන කඩීම් දෙක විරාමයක් ලබනකොට කැඳවා ගන්නට ඕනේ සාර්ථක පිටිකරුවෙක් කැඳවාගෙන මෙම ඉනිම තුල අරුණයට ශක්තියක් වෙන්නට නම් මැදිනේ තුල ක්‍රීඩකයන් කෙතරම් අඩුපාඩු වුණත් සාර්ථක ලෙස අරුණ කණ්ඩායම නියමිත වේලාවට තරගමාලාවට සහභාගී වෙනකොට අද දිනේ තුල සුදේශ් වයි කැඳවා ගන්නේ සුදේශ් ප්‍රියංකර වයි කැඳවා ගන්නේ සාර්ථක ක්‍රීඩකයා වර්තමානයේ තොටලංග අරුණේ සිටින ප්‍රබල ක්‍රීඩකයා අරුණ සතු සිටින ආරම්භයේ පටන් සිටින ප්‍රබල ක්‍රීඩකෙක් කැඩිඩ අදින Tamanගේ නමට ඉදිරියේ ආරම්භක ලකුණු සොයන්නට පිටියේ හිස්තන් බලන්න පිටිය සාර්ථක ලෙස ජොස්ඩාවත් රශ්මි පිටියේ ලකුණු පාරාදීසයක් බඳු පිටියක් වුණත් උදෑසන තරඟවලට ලකුණු අඩු සංඛ්‍යාවක් ලබා ගන්නටයි ඔවුන්ගේ පිටිය තුල සකසා තිබෙන්නේ සුදේශ් ප්‍රියංකර කැඳවා ගන්නවට කවිතුලට සාර්ථක ක්‍රීඩකයා දාවකයා සිටනවා මයුර ලසන්ත 47 වන ජාතික එල්ලේ සූර්යවයි කැදවා ගන්න දාවන පතේ තුලට ආරම්භක ලකුණ සොයන්නට කලවා ගැනීම පිටිකරුවා හැටියට සුදේශ් ප්‍රියංකර ඔබට හැකියාව තිබෙනවා ඔබ පිට මෑනවින් අසුරන ක්‍රීඩකයා දින තුල දේවින්දගෙන් ලැබෙන පන්දුව නිස්සී ආයුරින් කපාරනකොට දෙවර දවියන්නට හැකියාවක් නැහැ නතර වන්නට ඕනේ කඩීම තුලින් ක්‍රීඩකයන් දෙපළක් ගවා ගන්නකොට එවර හැකියාව දිනා ගන්නවා දෙවියම් අපට සනිටුවන් කරන්නට පීඩි නුවන් සම්පත් ඔබට නතර වන්නට තිබෙන මොහොතකයි දෙවියම් සංඛ්‍යාව දාවන පතෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න එපා මෑනවින් පන්දු රකින්නවා පේරලන්ද සාන්තාන්තෝනිය දින තුල එවර දෙවියම් සිදුවන්නේ ධනුෂ්ක ලක්ෂාන්ගේ පියල් ශාන්තගේ දෙවියම් සනිටුවන් වෙනවා පිටි තුල දාවන රේඛාව තුල කල්පනාකාරී නැති නිසා ගිඩිය තුල දෙවියම් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න හැකියාව තිබෙනවා ආරම්භක ලකුණු සොයන්නට කැඳවන නැවත ධනුෂ්ක ලක්ෂාන්වයි කැඳවා ගන්නේ සාර්ථක ක්‍රීඩකයා වර්තමානයේ තුල තොටලංග අරුණේ සිටින වේගවත්ම තුන් ඉරියව් ක්‍රීඩකයා වයි කැඳවා ගන්නේ ධනුෂ්ක ලක්ෂාන් ඔබ ආයතන තරගමාලාවල මැනවින් පිත්තාසුරන ක්‍රීඩකයා කෝටිකාවත්ත මුල්නේරියා ප්‍රාදේශ සභාව නියෝජනය කරන වර්තමානයේ තුන් ඉරියව් ක්‍රීඩකයා හැටියට අද දිනේ තුල හොඳ ආරම්භයක් ලබා ගන්නට Tamanගේ පිත්ත මැනවින් අසුරන්නට තිබෙනවා පන්දු බාර කරන්න
මයස් තනුජ ප්‍රනාන්දුයි අදිනේ තුල සාර්ථක පන්දු බාර කරන්න කෙරෙට යොදා ගන්නකොට ඕෆ්සයිඩ් කලා පිටිසට හැරෙනවා මැනවින් පන්දු ලැබුණොත් පිටිය තුල එවර කපාරන පන්දු පාර දෙවේගෙන් යන්න පන්දුව ලැබෙන නිසියාකාරව නතරවන්නට හැකියාව තිබෙනවා ඉන්දුවර මල්සන් පන්දුව මැනවින් ලැබෙනවා ධාවන පතේ තුල කල්පනාකාරීව ධාවන පතේ හැසිරෙන්නට ඕනේ වේගවත් ධාවකයා අද දිනේ තුල ක්‍රීඩකයන්ගේ අඩුපාඩු මැද්දේ ආරුණේ සතු සිටින නිවේදකතුමා සනෝජ්ජ මතක් කරන පිටිය තුල ඔහුගේ අඩුපාඩුව මධ්‍යහාදිනේ තුල ආරුණ කණ්ඩායම් පිටියට පැමිණුවත් හොඳ තරගයක් ලබා දෙන්නට පෙරලන්ද සාන්තාන්තෝනිට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නට හැකියාව දිනා ගන්නවා නම් මැඩවින් ලකුණු සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් පිටිය තුල සාර්ථක ලෙස කැඳවා ගන්නේ පීඩි නුවන් සම්පත්වයි කැඳවා ගන්නේ ආරම්භක ලකුණු සෙවීමට තවමත් අභියෝගයක් එල්ල කරනකොට පෙරලන්ද සාන්තාන්තෝනිය සුලගේ වේගය කල්පනාකාරීව පිටි තුල බලන්න ඔබට හැකියාව තිබෙනවා ඔබ ජාතික සූර්තා තරග මාලාව තුල ඔබගේ දස්කම් අතරට යන්නට හැකියාව දිනාගත් ක්‍රීඩකයා වර්තමානයේ තොටලංග අරුණේ සතු සිටින ප්‍රවේගකාරී තුන්ගිරියව ක්‍රීඩකයාවයි කැදවා ගන්නේ පීඩි නුවන් සම්පත් මෑනවින් පන්දු ලැබෙනකොට එවර කෙටි පන්දු පාර දාවකයා දෙවන කඩීමට හැකියාව තියෙනවා මයිරු ලසන්ත පන්දුව ලැබෙන්නේ පිටිතුල දාවකයා වේගෙන් යන්න පළවෙනි ලකුණ ආරම්භක ලකුණ ලැබෙනවා පීඩි නුවන් සම්පත්ගේ පිටෙන් පන්දුව රැකවල් කරන්නට පේරලන්ද සාන්තාන්තෝනිට හැකියාවක් නැහැ එවර හිස්තැන් පුරවන පන්දු පාරක් ඇරිට පීඩි නුවන් සම්පත්ගේ පිටෙන් ආරම්භක ලකුණ ලැබෙනවා තොටලංග අරුණ කණ්ඩායමට සාර්ථකයි පිටි තුල මැනවින් පන්දු රැකවල් කරත් පේරලන්ද සාන්තාන්තෝනිට එවර වර්ධිනකොට ආරම්භක ලකුණ ලැබෙනවා සාර්ථක ක්‍රීඩකයා ධනුෂ්ක ලක්ෂණ්වයි කැඳවා ගන්න යට කවිතුරට ධනුෂ්ක ලක්ෂණ්වයි කැඳවා ගන්න යට කවිතුරට ආරම්භක ලකුණ ලැබීමේ ආභියෝගයත් මේ වෙනකොට සටහන් කරමින් අවසන් ධනුෂ්ක ලක්ෂණ ඔබට හැකියාව තියෙනවා ඔබගේ ඉනිම හුදකලාව දියත් කරන්න රශ්මි පිටිය තුල ඕනෑ මතට හරවන්න ඔබගේ පිට සාර්ථක පිතිකරන රටාව මැනවින් ලබා ගන්නට නම් ධනුෂ්ක ලක්ෂාන් මැනවින් තමන්ගේ සුපුරුදු රිද්මයට එන්න පිට හසුරවන්න තමයි ස්තරුජ ප්‍රනාන්දු සාර්ථක පන්දු බාර කරන්නාගේ ලැබෙන පන්දුවට ආවිගසින්ම දාවකයා වේගෙන් යන ඉන්දුවර මල්සන් පන්දුව ලැබෙන පිටිතුරට දැන් ක්‍රියාත්මකයි ධනුෂ්ක ලක්ෂානුත් එක්කාන්තයකින් තමන්ගේ ඉනිම ක්‍රියාත්මක කරනකොට දැන් ක්‍රමයෙන් තොටලංග අරුණ කණ්ඩායමේ ලකුණු මල්ල තර කරන්නට සීලම් ක්‍රීඩකයන් එක්කාසු වෙමින් මහේස් තරුජ ප්‍රනාන්දුගේ වාසනාවන්ත සුරතින් ලැබෙන පන්දුව මැනවින් පිටියේ ගහනකොට එවර රකින්න හැකියාව නැහැ කෙටි පන්දු පාරට ලකුණක් එක් කරනවා නිසකවම කැඳවා ගන්නවා පීඩි නුවන් සම්පත්වයි කැඳවා ගන්නේ සාර්ථක ක්‍රීඩකයා මැනවින් ආරම්භක ලකුණු ලබා දුන් ක්‍රීඩකයා තමන්ගේ ප්‍රබල ඉනිම ක්‍රියාත්මක කරන්නට මෙම පිටිය තුල රාශ්මි පිටිය තුල තමන්ගේ සාර්ථක ඉනිම ක්‍රියාත්මක කරන්න තොටලංග අරුණ වෙනුවෙන් වැඩි දායකත්වයක් අදිනේ තුල ඔබට ලැබී තිබෙනවා ආරම්භක පෙළ පිටිකරුවන්ගේ ලකුණු අඩු සංඛ්‍යාවක් ලැබී තිබෙනවා මතකයි ඔබගේ පිට ක්‍රියාත්මක වන්නේ මහේස් තංජ ප්‍රනාන්දුගේ ලැබෙන පන්දුවට ආවිගසීම කෙටි පන්දු පාර රකින්න හැකියාවක් නැහැ දෙවන කඩීම නැහැ හැකියාව දෙනවා මයිරු ලසන්ත නතරවන්න පන්දු ලැබෙන මැනවින් පන්දු ලැබෙන පිටි තුල මයිරු ලසන්ත දෙවන කඩීමට සීමා වෙනකොට සාර්ථක ක්‍රීඩකයා 47 වන ජාතික එල්ලේ සූර්යා වර්තමානයේ තොටලංග අරුණේ වැඩි බරක් අදින ක්‍රීඩකයා කඩින් රැකීම තුලින් අරුණ හර්ෂණගේ අඩුපාඩුව පිටිය තුල ලැබෙන්නට නොදී පිටිය තුල සාර්ථක ලෙස පන්දු රකින්න ක්‍රීඩකයා අදිනේ තුල ධාවන පතේ තුල දෙවෙනි කඩීමට යනකොට ඉන්දුවර මල්සාන් නැවතත් සීමා වෙනවා ධාවන රේඛාව තුලට ධනුෂ්ක ලක්ෂාන් ඔබට හැකියාව තිබෙනවා ඔබගේ පිට ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කරන ඔබ මැනවින් දැන් පන්දුව දකින්න ක්‍රීඩකයා මහේස් ධනුජගෙන් ලැබෙන සාර්ථක පන්දුවට ප්‍රබල ඉනිමක් දියත් කරන්න හැකියාව තිබෙන ක්‍රීඩකයා ඔබ ඕනෑ මතකට පන්දුව හසුරවන ක්‍රීඩකයාට හැරන ඔෆ්සයිඩ් කලා පිටසට ආවිගසින්ම වේගවත් පන්දු පහර රකින්නට හැකියාවක් දිනා ගන්නවා පේරලන්ද සාන්තාන්තෝනියට එවර හැකියාව දිනා ගන්නවා පන්දුව Tamanගේ සුරතටම යනකොට ධනුෂ්ක ලක්ෂාන්ගේ දෙවියම් සිදු වෙනවා එවර සාර්ථකයි පෙරලන්ද සාන්තාන්තෝනිය පන්දු මැනවින් රකින්නකොට පිටිය තුල දැන් නැවතත් දෙවියමක් සිදු වෙනවා නැවතත් ක්‍රීඩකෙක් යොදවාගෙන නැවතත් අපි තරගෙට යමු අරුණ කණ්ඩායමේ සීලම ක්‍රීඩකයන් එක්කස් වල හොඳ ඉනිමක් දියත් කරන්නට ජොස්ඩාවත් රශ්මි පිටිය තුල මැනවින් පෙරලන්ද සාන්තාන්තෝනියට රේව ඉනිමක් දියත් කරන්නට නම් ප්‍රබල ක්‍රීඩකෙක් යොදවා ගන්න ඕනේ ඉනිම තුල ශක්තිමත් කරන්නට පීඩි නුවන් සම්පත් සිටින එකාන්තයක Tamanගේ ඉනිම ආරක්ෂා කරමින් සාර්ථක පන්දු බාර කරන්න ආදිනේ තුල අඩුපාඩුව ප්‍රබල ක්‍රීඩකයන්ගේ මොහමඩ් ඉර්ෆාන් නැපිටිය තුල
අරුණ වන්‍යාරච්චිනේ ආද දිනේ තුල ගායන් නිමන්ත වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගේ අඩුපාඩු මැද්දේ අරුණ කණ්ඩායම පිටියට එනකොට සාර්ථක පන්දු බාර කිරීමක් නිසියාකාරව සිදු කරනවා දිනේ තුල මහේස් දර්ශන ප්‍රනාන්දු වාසනාවන්ත සුරත පීඩිනුවන් සම්පත් ඔබට වක්කීමක් තිබෙනවා දිනේ තුල ආරම්භක පෙළ පිටිකරුවන් අතර රැඳෙමින් ගහන්නට ඉනිමක තරග මාලාවක් කැඩිට ඕෆ්සයිඩ් කලා බෙදලා හැරෙනකොට ඒවර ගහනවා රකින්න හැකියාවක් තිබේද ක්‍රීඩකයන් සිටිනවා පිටිය තුල එවර රකින්නවා පෙරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයා චමත්කල්ලාර පන්දුව රැක ගන්නකොට එවර තවත් දැවියමක් සිදු වෙනවා ඉනිම හොඳින් අල්ලා ගන්නට නම් ප්‍රබල ක්‍රීඩකයන්ගේ අඩුපාඩුව අදිනේ තුල මකා දමන්නට සියලුම ක්‍රීඩකයන් එක්කාසුව නැවතත් ක්‍රීඩකයන් දෙදෙනෙක් යොදා ගනිමින් ප්‍රබල ඉනිමක් ක්‍රියාත්මක කරන්නට ඕනේ සාර්ථක ලෙස මා නැවතත් මයික්‍රොෆෝනේ බාර කරනවා මගේ සහෝදර නිවේදකයාට මෙතෙන් පටන් ඉනිම දියත් කරන්නට බොහෝ ස්තුතියි මල්ලි ක්‍රීඩා පිටිය තුල ආරම්භක නිවේදකයා රාජකාරී නිසා තමයි තරගලාවට ආවේ නැහැ. නිසා එනවා කියලා දුරකථනයෙන් සන්නාජ කෙරුවා ක්‍රීඩා පිටිය තුල. පන්දු බාර කරන්නට යනවා දේවින්ද චාරුක. ඒ නිසා එල්එස්.ශ්‍රේෂ්ඨේ මේ කීඩිකා ගැන කවුරුත් අඳුරන කීඩිකෙක් තමයි. මේදා දිවා රාත්‍රී තරගය තුල මේ කීඩිකයා ඒ කොයිදනේ සානගම ගැමුණු ක්‍රීඩා පිටිය තුල එදා නමල් කුරේරේ තරගමාලාව තුල දවන්ත පිත්තෙන් දස්කම් පාවු කීඩිකයා තමයි එන්නේ ක්‍රීඩා පිටිය තුල. ඒ නිසා කලබල හිතුනේ දෙවියන් සංකව ඉදිරියට ගමන් කරලා තිබෙනවා. තාම හරියාකාර ලකුණු ලැබිලා නැහැ තොටලග ආරව කණ්ඩායම. ඒ නිසා කීඩිකගේ පස් දෙනෙක්ගේ අඩුපාඩු තිබුණොත් තොටලග ආරව කණ්ඩායම එනවා කිව්වොත් අනිවාර්ය එනවා. මේ ක්‍රීඩා පිටිය තුල රශ්මි ක්‍රීඩා පිටිය තුල කණ්ඩායම් දායේ තරගමාලාව තුලයි අපි සිටින්නේ. මුදලින් ලක්ෂයයි කුසලානයි අනුසෘතවයි 50000යි. ඒ නිසා වටිනා තාගි බෝන්නේ කවුරුත් නෙමෙයි ඩීසන් මදුරන්ත තමයි අප සම්බන්ධ කරලා තිබෙන්නේ. එල්එස්.ශ්‍රේෂ්ඨේ එනවා කවුරුත් හඳුනන කීඩිකයා තමයි මයස් දරංච කියන්නේ තොටලග හරව කණ්ඩායමේ පසු පන්දු රකින්න අංක 4 කියන්නේ සුනිල් පෙරගේ නොම්බරේ තමයි. ඒ නිසා සුලගේ වාසිය නැතුණත් තොටලග ආරව කණ්ඩායම වාසනාවන්ත ක්‍රීඩා පිටියක් තමයි මේ ජොසිකවත රශ්මි ක්‍රීඩාව. ඒ නිසා මයස් ඔබගේ පිත්තෙන් ලකුණු ලැබෙන්නට ඕනේ. අනිවාර්යෙන් ක්‍රීඩා පිටිය තුලට අතහරිනවද රැක්ක ගන්නවාද එනවා ලකුණු ගේන්න නතර වෙන්න කලබල වෙන්න එපා. නතර වෙන්න අන්න වාසනාවන්ත ලැබෙනවා තොටලග ආරව කණ්ඩායමේ මයස් තනංජට මයස් ඒ වාසනාවෙන් ලකුණු පුරව ගන්නට ඕනේ ක්‍රීඩා පිටිය තුල. පන්දුව බල හෙන්නට එපා. ඒ නිසා ඒ පාඩුව ලැබෙන්නේ තොටලග ආරව කණ්ඩායමටයි. ඒ නිසා කලබල හිතුනේ ලකුණු 10ට යන්නට ඕන තොටලග ආරව කණ්ඩායම. පේලන්ද සාන්තාන්තු කියන්නේ එල්එස්.ශ්‍රේෂ්ඨේ දෙවන්ත කණ්ඩායමක්. ඒ ක්‍රීඩා කණ්ඩායමට ඕන ක්‍රීඩා පිළිතුරට ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි පේලන්ද සාන්තාන්තු කණ්ඩායම. ඒ නිසා කලබල හිතුනේ දෙවියන් සංකව ඉදිරියට ගමන් කරලා තිබෙනවා. වටිනා තරගමාලාව අද දින නිසා හෙට දිනක් තියෙනවා. ඒ නිසා කලබල හිතුනේ දේවින්ද චාරුක තමයි පන්දු බාර කරන්න දාන පතෙන් එනවා. ඒ ලක්ෂාන් ධනුෂ්ක ලක්ෂාන පාද චලනයෙන් තමයි ගේන්න පුළුවන්. ඒ ධනුෂ්ක ලක්ෂාන් පිත්තෙන් දස්කම් පාන කීඩිකයා සොලගේ වාසිය නැතුණත් මේ ක්‍රීඩා පිටිය තුල එනවා. ක්‍රීඩා පිටිය කලබල තුනේ මල්ලියේ නතරලු පළවෙනි මන්තිරුවේ නතර වෙනවා ක්‍රීඩා පිටිය තුල. යාලියනවා අපේ ආදරණීය පසු පන්දු රකින්න කවුරුත් නෙවෙයි මයස් දරංච. කලබල තුනේ කීඩකේ පස් දෙනෙක්ගේ අඩුපාඩුව තිබෙනවා. ඒ ගයාන් හිමන්ත ඒ වගේම මොහමඩ් ටිල්ෆාන් තවත් කීඩකයෝ ගණනාවක් අද තරගයට සහභාගී වෙන්නේ නැහැ ක්‍රීඩා පිටිය තුල. මයස් දරංච ලකුණු සංඛ්‍යාව 2යි. ඒ නිසා දෙවියන් සංඛ්‍යාව ඉදිරියට ගමන් කර තිබෙනවා. ඒ නිසා මයස් දරංචට පුළුවන් ලකුණු 1 2 3 පුරවන්නට පුළුවන් කීඩකෙක් තමයි මයස් දරංච කීඩකයා. කලබල වුණා වාසනාවන්ත ක්‍රීඩා පිටිය ජයල ආශ්‍රයපුර ගත් කල මේ ක්‍රීඩා පිටිය වාසනාවන්ත ක්‍රීඩා පිටියක් තමයි ක්‍රීඩා පිටිය තුල
යනවා කීඩා පිටිය තුල වාසනාවන්ත පීඩියාවේ ලකුණක් රැගෙනවද රැක ගන්නවා කීඩා පිටිය තුල තවත් දෙවියන්ට ලක් වෙනවා කීඩා පිටිය තුල දෙවියන් සංඛ්‍යාව එකෙන් එකට ගමන් වෙනවා කීඩා පිටිය තුල කණ්ඩායම් 10 තරඟ මාලාව තුල ප්‍රථම තරඟය තොටලඟ අරුණ පුබල කණ්ඩායම පන්දු රකින්නේ පේලඳ සන්තන්තුණු කණ්ඩායම පන්දු වාර කරන්නා දේවෙන්ද්‍ර චාරුක ඔබගේ සුරතින් දෙන්න පන්දුවේ තමයි පෙත්තල් ගාන්න පුළුවන් ක්‍රීඩා පිටිය තුල එනිසා ජොසිකා දරස්පි ක්‍රීඩා පිටිය තුලයි පන්දු ක්‍රීඩා පිටිය තුල තාම ලකුණු දෙකයි ලබා තිබෙන්නේ තොටලඟ අරුණ කණ්ඩායම එනිසා කලබල වෙන්න ඕන පිටෙන් දස්කම් පාලා ලකුණු සංඛ්‍යාවක් අඹාගමු ක්‍රීඩා පිටිය තුල වටිනා ක්‍රීඩා පිටියක් ජොස්කවත රස්පි ක්‍රීඩා පිටිය ජයලාසිනින් පොබල ක්‍රීඩා පිටියක් මේ ක්‍රීඩා පිටිය ඒ නිසා පොබල ක්‍රීඩකව යොමු කරන්නට ඕනේ පිටෙන් දස්කම් පාන්නට පුළුවන් ක්‍රීඩකයා මේ ක්‍රීඩකයාව කවුරුත් හඳුනන ක්‍රීඩකයා තමයි කැඳවාගෙන එන්නේ ක්‍රීඩා පිටිය තුල දෙවියන් සංඛ්‍යාව ඉදිරියට ගමන් කරත් වෙනවා ලකුණු දෙකයි ලබා දී තොටලඟ අරුණ කණ්ඩායම ඒ නිසා පන්දු බාර කරන්න දේවෙන්ද්‍ර චාරුක දා පාද චලනයට එනවා අපේ ආදරණීය ඉදිකියා. ඒ නිසා ඔබේ පිටෙන් ඔබගේ නම ඉදිරියට ලකුණක් ගේන්නට ඕනේ වාසනාවන්ත පිටෙන් දස්කම් පාලා ලකුණක් ගේන්නට ඕනේ ක්‍රීඩා පිටිය තුල පන්දු රකින්නේ පෙරළඳු සාන්තන්තුන් කණ්ඩායම ක්‍රීඩා පිටිය තුල මොදලින් ලක්ෂයයි කුසලානයයි අනුසෘතවයි 50000යි. ඒ නිසා ඔබේ ඉදිරියට ගමන් කරන්න නම් ඔය පිටෙන් ලකුණු තිබෙනවාද? ක්‍රීඩා පිටිය තුල. යලිනවා අඩකවි තුලට ඒසා නෙට්‍යාරච්චි නැත්තම් සිල්වබත් නෙට්‍යාරච්චි පන්දු බාර කරන්නට යනවා මයිස් දනංච ක්‍රීඩා පිටිය තුල නායකයා එනවා ක්‍රීඩා පිටිය තුල අද උපනායක නෑ මොහමඩ් ටිල්පාන් ඒ නිසා නායකයා එනවා තමාගේ ඉසව් තුනට පිටෙන් දස්ක පහන්නට ක්‍රීඩා පිටිය තුල පන්දු බාර කරන මයිස් දනංච දානපතෙන් පොබල ක්‍රීඩකයා යොමු කරනවා ඒසා නෙට්‍යාරච්චි ඔබට මතක වෙනවා ක්‍රීඩා පිටි ගණනාවකට පිටෙන් දස්කප්පම ක්‍රීඩකයා ඒ නිසා කාලබල යුතු නෑ ආරක්ෂා කරගන්න නායකයාව පිටෙන් ලකුණු ලබාගෙන ක්‍රීඩකෙක් තමයි ඒසා නෙට්‍යාරච්චි ඒ නිසා පොබල ක්‍රීඩකයෝ යොමු කරන්න කඩින් දෙක ක්‍රීඩෝ දෙන්නේ නතර වෙලා තිබෙනවා ක්‍රීඩා පිටි තුල ප්‍රථම තරගය පෙරළඳ සාන්තන්තුන් තොටලඟ අරුණ කණ්ඩායමේ කණ්ඩායම් 10 තරග මාලාවක් අපව සම්බන්ධ කරලා තිබෙන්නේ ඩිල්ෂාන් මధుරත්න අදවතේ මේ ස්තුති පුද කරන ජොස්කවත රාෂ්ට්‍ර කණ්ඩායමට තොටලඟ අරුණ කණ්ඩායම වෙනුවෙන් අදවතේම ස්තුති පුද කරන රාෂ්ට්‍ර කණ්ඩායමට ජයලපුරෙන් ගත් කල පොබල කණ්ඩායම තමයි ජොස්කවත රාෂ්ට්‍ර කියන්නේ ඒ නිසා එනවා පසුදු කීඩකයවයි කැඳවාගෙන එන්නේ ඒ කවුරුත් නෙමෙයි එදා තාත්තා තොටලඟට පුදුම සේවයක් කරපු කීඩකෙක් තමයි පියල් පෙරේරාගේ පුත්‍රත්වය එදා තාත්තා ඇකියාවට රැකියාව දිනාගත්තා නම් තොටලඟ අරුණ කණ්ඩායමේ ඔක්සිජන් ෆැක්ටරියෙන් තමයි රැකියාව ලබා ගත්තේ ඒ නිසා පසුදු පෙරේරා ඔබ මතකට එනවා පමුණුලි ක්‍රීඩා පිටිය තුල මතකට එන්නේ ඔබටයි ඒ නිසා පසුදු කලබල යුතු නෑ පසුදු මල්ලියේ කලබල යුතු නෑ පන්දු අතාරිනවද පන්දුව රැක ගන්නවා ක්‍රීඩා පිටියට හිතන මතනට ලකුණු ලැබෙන්නේ මේ ක්‍රීඩා පිටිය තුල ඒ නිසා යලි මයිෆෝන් එක එන්නට ඕන මල්ලියේ ඔබගේ වාසනාවන්ත බලමු කොයි හරි මොහොතේදී ඉසිතන හැදුනොත් සාන දොරටුව ඇරුණොත් අපි ගමනු යන් ක්‍රීඩා පිටිය තුල අපි ආරම්භක නිදේකේ නැත්නම් ඔබතුමාගේ රාජකාලි නිසායි අද සෙනසුරාදා රාජකාලි නිසා එතන හිටියනම් අද අනිවාර්යෙන් එනවා ඒ නිවේදකයා එනිසා යලි මයිෆෝන් ඔබට බාර කරනවා ඔබත් එන්නේ අර තොටලඟ අරුණ කණ්ඩායමට ගම්පා හිඳලා එන්නේ තොටලඟට නෙමෙයි
තොටලංග හරුණ කණ්ඩායමටයි එල්ලෙසේස්ටිට ආදරය කරන නිසායි. ඒ නිසා වාසන්ත දෙවියෝ සාන තොටුල ලැබෙයි කියලා වාසනා කරමින් අපිට යලි මාපොන්න බාර කරනවා. හොඳයි. පිටිය තුල කවිස මීරංග සිල්වා එක්කදවා ගන්නේ ප්‍රබල පන්දු පහර පෑතින් අතටයි එවර රකින්න හැකියාව නැහැ පන්දුව මේ අත විසිරෙනකොට ආරම්භක ලකුණ සෙවීමේ පහස සොයන්නට ක්‍රීඩකයන් කීපවල දෙවි ගියත් මැද පෙළින් ආරම්භයක් ලබා ගන්නට කවිස මීරංග සිල්වා සමත් වෙනකොට දැන් ලකුණක් ලැබෙනවා තොටලංග අරුණ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් නොලැබුණත් අදිනය තුල වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දීමේ බලාපොරොත්තු මැද්දේ කැඳවල නැවතත් කණ්ඩායමේ නායකතුමාව එකදවා ගන්නේ තිසර ප්‍රභා තෙට්ටිආරච්චි ආරම්භක වෙඩිමුරය Tamanගේ නමට ඉදිරියේ Tamanගේ ආරම්භක වෙඩිමුරය දියත් කරන්නට නම් ක්‍රමක්‍රමයෙන් නිනිම ශක්තිමත් කරන්නට මහේෂ් දනුජ ප්‍රනාන්දු සිටිනවා පිටිය තුල Tamanගේ සාර්ථක පන්දු බාර කරන්න හැටියට වර්තමානයේ ගයන් නිමන්තගේ අඩුපාඩුව ආයතන තරගමාලාවල හැටියට අදින තුල නැබෙන පන්දුඩ විකසිම කැටි පන්දු බාර රකින්න හැකියාව නැහැ දාවකයා යන්න දෙවන කලීමට පන්දුව ලැබෙනවා නිසියාකාරව ඉන්දුවර මල්ෂාන්ටයි එවර දාවන පතේ හිමිවන්නේ නායකයා වෙනුවෙන් Tamanගේ කාර්යභාරය ඉටු කරන්නට සාර්ථක ඊනිමක් දියත් කරන්නට හොඳ ආරම්භයක් නොලැබුණත් පිටිය තුල කැදවා ගන්නේ නැවතත් කවිෂ මීරංග සිල්වා කැදවා ගන්නේ මෑඩවින් පිත්තාසුරන ක්‍රීඩකයා ශ්‍රී ලංකා යුද හමුදා වැගනස් කණ්ඩායමේ සිටින ප්‍රවේගකාරී තුන්ගිරියව් ක්‍රීඩකයා කැදවා ගන්නේ අද දිනේ තුල Tamanගේ සුපුරුදු පිත්ත ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා නම් ඔබගේ පිත්ත ඕනෑ මතකට හරවන්න පුළුවන් පිත්තක් ඇටියට ඊද්දකොඩල් රණහංසම පිටිය තුල අවසාන මහතරගේ එන්නට කණ්ඩායම් කීපයක් අතරින් Tamanගේ පිත්ත ක්‍රියාත්මක කරපු කවිෂ්ක මීරංග සිල්වා කැදවා ගන්නේ ලැබෙන පන්දුවට වේගෙන් එල්ල කරත් පන්දු පහර රකින්න හැකියාව නැහැ එවර දැවියමක් බවටයි කවිෂ මීරංග සිල්වා දැවි යනවා එවර සාර්ථක ලෙස පිටිය තුල ලැබෙන්නේ අද දිනේ තුල අඩු ලකුණු සංඛ්‍යාවකට වැඩි ක්‍රීඩකයන් පිපුලා දැවි යනකොට කැදවා ගන්නට ඕනේ තවමත් ඉනිම ක්‍රියාත්මක කරන්නට කණ්ඩායමේ නායකතුමාගේ ආරාධනාව පරිදි අදින්න තුල ක්‍රීඩකයන්ගේ ආඩුපාඩු මකා දමන්නට සාර්ථක ලෙස ක්‍රීඩකයන් කීපවලක් එක්කාසු වෙනකොට කැදවා ගන්නවා ජාතික එල්ලේ සූර්තා තරගමාලාවට මහරින් සොයාගත් සම්පත ශ්‍රී ලංකා පාබල හමුදාවේ සිටින ප්‍රවේගකාරී පිතිකරුවා මහරාසනය තුල සිටින ප්‍රවේගකාරී දකුණත් පිතිකරුවා එකදවා ගන්නේ ප්‍රභාත් මදුරංගවයි එකදවා ගන්නේ සාර්ථක ක්‍රීඩකයා වර්තමානයේ තොටලංග අරුණේ සතු සිටින හොඳිම පන්දු ප්‍රහාරකයා හැටියට Tamanගේ පිත්ත ක්‍රියාත්මක කරන්නට අවිෂ්කගෙන් ලැබෙන පන්දුට ක්‍රමක්‍රමයෙන් හැරෙනකොට ඉවර වේගෙන් ගහන පන්දු පාර රකින්න හැකියාව නැ දාවකයා දෙවන කඩීමට යන්න හැකියාව තිබෙනවා මායුරු ලසන්ත දෙවන කඩීමට යනකොට එවර ප්‍රභාත් මදුරංගගේ පිත්තේ පන්දු දවටා ගන්නකොට තමන්ගේ නම ක්‍රමක්‍රමයෙන් ඊනිමක් තුල සනිටුවාන් කරන්නට නම් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට නායකතුමා සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට හැකියාව තිබෙන ක්‍රීඩකයා ප්‍රභාත් මදුරංගව එක්කදවා ගන්නේ සාර්ථක ක්‍රීඩකයන් අවසන් පෙළ පිතිකරුවන් කීප දෙනා ඉතුරු වෙනකොට පිටිය තුල අවසන් පෙළ පිතිකරුවන් අතර තිසර ප්‍රභා තෙට්ටිආරච්චි නායකතුමා හැටියට Tamanගේ වගකීම අධිනතර ලකුණු කීපයක් එක් කරන්න හැකියාව තිබෙනවා නම් දොස්ඩාවත රශ්මි පිටිය තුල උදෑසන තරගමාලාවල අඩු ලකුණු සංඛ්‍යාවක් සනිටුවන් වෙනකොට මෙම පිටිය තුල පවත්වපු ඕනෑම තරගමාලාවක උදෑසන තරගමාලාවල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වෙන ඕනම ප්‍රබල කණ්ඩායමක් අදින තුල ක්‍රීඩකයන්ගේ අඩුපාඩු තිබුණත් පිටිය තුල Tamanගේ සුපුරුදු රිද්මය තිසර ප්‍රභා තෙට්ටිආරච්චි නායකතුමා හැටියට වර්තමාන ඉටු කරන්නට හැරනවා මුණත් කලබෙස වාරණවත් කරන පන්දු පාර දැවි යනවා එවර දැවි යනවා ඉදුවර මල්ෂාන් දාවකයාගේ ඇඟේ දවටා ගන්නකොට පන්දුව සාර්ථක නැහැ පිටිය තුල තවත් දැවියමක් සිදුනකොට අවසන් ක්‍රීඩකයන් තිදෙනයි පිටිය තුල ඉතුරුවන්නේ පිටිය තුල කඩේම තුල ක්‍රීඩකෙක් නතවා තිබෙන මොහොතකයි ක්‍රීඩකයන් දෙපළක් ඉතුරු වෙනවා ප්‍රභාත් මදුරංග දෙවන කඩේමට සීමා වෙනකොට ආවිෂ්කගේ කැදවා ගැනීමයි පිටිය තුල ආවිෂ්ක සමග තවත් එක් ක්‍රීඩකෙක් සිටිනවා දිනේ තුල අරුණේ සතුව අවසන් පෙළ පිතිකරුවන් අතර ආඩු ලකුණු සංඛ්‍යාවක සිටියත් පිටිය තුල ආවිෂ්ක
දන්නවා හොඳින් පිටිය තුල පන්දු ඉවතට ගහන පන්දු පාරවල් Tamanගේ පිට හැමදාමත් අරුණේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන ක්‍රීඩකයා වර්තමානයේ තුල සිටින ප්‍රවේගකාරී පිටිකරුවා ඉද්දකොඩල්ල රණාංශයෙන් අරුණේට හැමදාම නායකම් කියන ප්‍රබල ක්‍රීඩකයාගේ කැඳවා ගැනීමයි ඒවර ගහන්නේ උඩුගොන්නටයි රකින්න ක්‍රීඩකයන් කීප පොළයි පන්දුව සුරතට ගන්නකොට ඒවර දැවියාමක් සිදු වෙනවා. එවර දැවියාමක් සිදු වෙනවා. දැන් අවසන් පෙළ ක්‍රීඩකයන් දෙපොළයි පිටිය තුල අවසන් දෙදෙනාටත් ලකුණු කීපයක් එක් කරන්න හැකියාව තිබෙනවා නම් පේරලන්ද සාන්තන්තෝනියට ආභියෝගයක් එල්ල කරන්නට තවත් ලකුණු කීපයක් එක් කරන්නට ලකුණු මල්ල තුරට සාර්ථක ක්‍රීඩකයා පිටෙන් ගහන සාර්ථක ක්‍රීඩකයා ප්‍රභාත් මදුරංගවයි කැදවා ගන්නේ. ප්‍රභාත් මදුරංග Tamanගේ සුපුරුදු රිද්මයට එන්නට වේගවත් පන්දු පාරවල් දියත් කරන්න හැකියාව තිබෙන ක්‍රීඩකයා හැරනවා ඔෆ්සයිඩ් කලාපෙසට විකසින්ම ලැබෙන පන්දුවට වේගෙන් ගහනකොට එවරත් උඩුගුණටයි රකින්න කීප පොළයි පන්දුව නිශ්‍යාකාර රකින්නවා එවර දැවියාමක් නැවතත් සිදුනකොට අවසන් ක්‍රීඩකයා බවට පරිවර්තනය වෙනවා පිටිය තුල සාර්ථක ක්‍රීඩකයන් කීප පොළක් ක්‍රමක්‍රමෙන් දැවි යනකොට නිශ්‍යාවරින් පිටිය තුල අද දින තුල අරුණේට සාර්ථක වන්නට හැකියාව නැහැ ලකුණු මල්ල ක්‍රමක්‍රමෙන් තර කරන්නට නිත්‍ය ක්‍රීඩකයන්ගේ අඩුපාඩු මැද්දේ ප්‍රේක්ෂකයන් දන්නවා නිත්‍ය ක්‍රීඩකයන්ගේ අඩුපාඩු මැද්දේ හැමදාමත් අරුණය පිටිය තුල අඩු ලකුණු සංඛ්‍යාවක් නිර්මාණය වුණත් නිත්‍ය ක්‍රීඩකයන්ගේ අඩුපාඩු මැද්දේ සාර්ථක වන්නට හැකියාවක් නැහැ. අද දිනේ අඩුපාඩු මකාගෙන මෑඩමින් තරගයට ලැබුණත් අවසාන ක්‍රීඩකයාට තවමත් හැකියාව තිබෙනවා ලකුණු කීපයක් එක් කරන්නට. අවිස්ක මෑඩමින් පන්දු බාර කරන්න මෙයාට පිටිය තුල සාර්ථක ලෙස ලකුණක් ලැබෙනවා නම් අවසන් මොහොතේ ලකුණක් ලැබෙනවා නම් පේරලන්ද සාන්තන්තෝනිඩය අභියෝගයක් ඇරෙඩ සනිටුවන් කරන්න හැකියාව තිබෙනවා. දොස්ඩාවත්ත රශ්මි පිටිය තුල සාර්ථක තරග මාලාවක් සංවිධානය කරනකොට ආරම්භක තරගයයි තොටලං අරුර ගන්න ලැබෙන්නේ ලැබෙන පන්දු මැනවින් එවර කෙටි පන්දු පාර ධාවකයා වේගින් යන්න පන්දු ලැබෙන පිටිතුරට අවසන් ක්‍රීඩකයා ප්‍රබල උත්සාහය දරුවත් ධනුෂ්ක ලක්ෂාන් එවර දැවී යාමක් බවට සිදු වෙනකොට ඉනිම නිමාවට පත් වෙනවා තොටලං අරුර ඉනිම නිමාවට පත් වෙනකොට තොටලං අරුණ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවට සීමා වෙනවා පිටිය තුල අදින තුල ලකුණු 4ක අභියෝගයක් පේරලන්ද සාන්තන්තෝනි ප්‍රබල කණ්ඩායමට බාර කරනකොට නැවතත් හමු වීම බලාපොරොත්තු වෙන සමු ගන්නවා ස්තුතියි. හොඳයි ක්‍රීඩා පිටිය ප්‍රථම ඉනිම තොටලංග අරුණපිල ලබා ගත්තා. තොටලංග අරුණපිල සීනිම අවසන් කර ගන්නවා ක්‍රීඩා පිටි ලකුණු 4ක් ලබාගෙන ලකුණු 5ක ඉලක්කයක් ලකුණු 3ක් ලබාගෙන තිබෙනවා තොටලංග අරුණපිල සීනිම අවසන් කරද්දී ලකුණු 4ක ඉලක්කයක් ලබා දීලා තිබෙනවා පේරලන්ද සාන්තන්තෝනි පිළට මේ ක්‍රීඩා පිටි මේ තරගමාලාව තුල පේරලන්ද සාන්තන්තෝනිට තවත් වටයකට යනවා නම් මේ තරගමාලාව තුල තවත් රැඳෙනවා නම් හෙට දවසේ මේ දවසට හෙට දවසට එකතු වෙන්නට කැමති නම් ඉලක්කයේ ලකුණු 4යි පිටිකරුවන් 16යි. දැන් තොටලංග අරුණපිල ලකුණු 3ක් ලබාගෙන ක්‍රීඩා පිටි පන්දු රකින්න දැන් සියල්ල සූදානම් වෙනවා දාබර හිතමුතුනි. මේ තරගය අවසන් වුණු සැනෙන් සීදුව විස්ම සමග දඩුගම ජගත් අතරයි තරගය. ඒ නිසා දඩුගම ජගත් කණ්ඩායම තරගයට සෑදී පැදී සිටින්නේ. ඒ වගේම සීදුව විස්මටත් මතක් කරනවා කණ්ඩායම් දෙක දෙවෙනි තරගයේ සීදුව විස්ම සමගින් දඩුගම ජගත් කණ්ඩායම අතරයි තරගය සඳහා සූදානම් වෙන්නයි කියන පණිවිඩයත් ඔබට ලබා දෙනවා. මේ තරගයේ අවසන් වුණු සැනින් දඩුගම ජගත් සමග සීදුව විස්ම අතර තරගය. එමනම් දාබර හිතවතුනි සෙහාන් සිල්වා චමින්ද කැලුම් අභියෝගෙල්ලේ සූර්තා තරගමාලාවේ ප්‍රථම තරගයේ කාසිය වාසී ලබාගත්තු පේරලන්ද සාන්තන්තෝනි පිළපිටි පන්දු රැක්කා. පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා තොටලංග අරුණපිලට. අරුණපිල සිය ඉනිම අවසන් කළ ලකුණු 3ක් ලබාගෙන ජයග්‍රාහී ලකුණු 4ක් අවශ්‍යයි පේරලන්ද සාන්තන්තෝනියට මේ තරගමාලාව තුල රැඳෙන්න. ශූරතාවයට ලක්ෂයයි යන ශූරතාවයට 50000යි දවන්ත කණ්ඩායම් 10ක් රශ්මි පිටියේ අද දවසේ තරග කරන දාබර හිතමුතුනි. දෙවෙනි තරගයේ සීදුව විස්ම සමගින් දඩුගම ජගත්, තුන්වෙනි තරගයේ ජෝෂ්ඨාවත්ත රශ්මි සමගින් මෞදුකොටුව පාතිමා, හතරවෙනි තරගයේ යක්කොඩුව ශ්‍රී වීරගාමිණී සමගින් හේන්මුල්ල ජයමාලි, පස්වෙනි තරගය පිටිපන රංගන සමගින්
රංගමුල් එක්සත් මුණ ගැහෙනවා මේ ක්‍රීඩා පිටියේ අද දවස තුල හිතමු තුනේ පැහැබර සුදුවන් වලාකුළෙන් ක්‍රීඩා පිටිය නැහැබෙනවා පැහැබර සුදුවන් වලාකුළක් තුල පැහැබර අහස් කුසක් දකිද්දී ඉතාමත්ම පැහැදිලි කාලගුණික තත්ත්වයක් තුල දැන් සියල්ල සූදානම් වෙනවා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ඉන්නවා දිල්ෂාන් මදුරත්න ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨාවත් රශ්මි පිළ තරගමාලාව පුරාවටම ඔවුන් අපක්ෂපාතී විනිශ්චයක් මේ තරගමාලාව තුල ගෙනෙන්නට සූදානම් කරලා තිබෙනවා අපක්ෂපාතී විනිශ්චයක් මේ තරගමාලාව තුලටම ඒ නිසා දැන් සූදානම් වෙනවා පේරලන්ද සාන්ත අන්තෝනි පිළ තමන්ගේ වටිනා කියන ජයග්‍රහ ඉලක්කයේ ගොඩ ගන්න මේ ක්‍රීඩා පිටිය තුල හිතමු තුනේ. ඉතින් ක්‍රීඩා පිටියේ ඉනිමට යද්දී ඔබට තවත් දවන්ත ඔබට තවත් වටිනා තරගමාලාවක් තුල ඔබ ඉන්නවා මේ ක්‍රීඩා පිටිය තුල. දයාබර හිතමු තුනේ. ඔබට මතක් කරනවා කණ්ඩායම් 10යි. දිවයිනේ ප්‍රබලම කණ්ඩායම් 10ක් අද මේ ක්‍රීඩා පිටියට ගෙනල්ලා තිබෙනවා. ජාල ප්‍රාදේශ සභා මන්ත්‍රී දෙපළ වෙන සේහන් සිල්වා සමගින් චාමින්ද කැලොම් ජාල ප්‍රාදේශ සභාව නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනා ඔවුන් රශ්මි සමගින් එකට එකතු වෙලා දැවන්ත තරගමාලාවක් මුල පුරන්නේ මේ ප්‍රථම තරගය ජයග්‍රහ ඉලක්කයේ පේරලන්දර ලකුණු 4යි මම ආරාධනා කරනවා පේරලන්ද සාන්ත අන්තෝනි ආදරණීය නිවේදකයාට සංවිධායක මණ්ඩලයේ ක්‍රීඩකින් නරඹන්නන් දෙන්නෙක් තියාගමු අමිත් නන්දික ටීරොන් ඔබට මතක් කරනවා කණ්ඩායම අසල ඒ නිසා ඉලක්කයේ ලකුණු 4යි ඉතින් ලකුණු 4 අරගෙන යන ගමනට පේරලන්ද සාන්ත අන්තෝනි සමග එදා හැමදාමත් එකට හිටපු නිවේදකයා රුක්මන් අද නැහැ කොහොම වුණත් සමීර ඉන්නවා පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායම සතුව යගනා වටනා නිවේදකයට මයික්‍රොෆෝනේ බාර දෙනවා ඉලක්කයේ ලකුණු 4යි පේරලන්ද යන ගමන් මගට හැමදාමත් පේරලන්ද සමගින් හඬ නගපු සමීර කුරේ මෙතෙන් සිට ඔබට බාරයි ජයග්‍රහයි පේරලන්ද වෙනුවෙන් කතා කරන්න ස්තුතියි ස්තුතියි නිසාන්ත මේ වන විට මෙදවන්ත තරගමාලාවේ සෙහන් සිල්වා එවැගේම චම්මි කැලුම් යන මේ තරගමාලාව මෙහෙවන්නේ ඔවුන් පූර්ණ අනුග්‍රහය ඇතුව මේ දෙවන්ත තරගමාලාවේ ප්‍රථම තරගයයි මේ ආරම්භ කරේ ක්‍රීඩා පිටියේ ඒ තමයි අද එල්එස්එස්ත්‍රයේ සිටින දෙවන්ත කණ්ඩායම් දෙකක් ඒ තමයි පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායමත් එවැගේම තොටලංග අරුණ කණ්ඩායමත් අතරයි මේ තරගයේ කාසියේ වාසිය ලබාගෙන පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායම ලබා දෙනවා තොටලංග අරුණ කණ්ඩායමට අරුණය ලකුණු 3කට සීමා කරනවා මෙජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ මෙදවන්ත තරගමාලාවේ ඒ වන විට ලකුණු 4ක අභියෝගයක් තිබෙනවා පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායමට මේ වන විට මෙජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායමේ වාසනාවන්ත නායකයා වර්තමානයේ තෝරාගත්තේ දවන්ත නායකයාව එල්ල ක්‍රීඩාවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායමේ සම්පත් කුමාරව කැඳවන්නේ ක්‍රීඩා පිටට අංක 12 රුවාගෙන ක්‍රීඩා පිටියේ ඒ සම්පත් කුමාරවයි කැඳවන්නේ ක්‍රීඩා පිටියේ ආඩි අම්බලමින් පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායමට හැමදාම හයියක් ශක්තියක් වෙන දවන්ත ක්‍රීඩකයාගේ පන්දු පහර දකුණත් කලාපේ ඒ වන විට දකුණත් කලාපේ කෙටි පන්දු පහරක් ක්‍රීඩා පිටියේ සම්පත් කුමාරගේ පන්දු පහර දකුණත් කලාපේ කෙටි පන්දු පහරක් ඇදී යන්නේ ක්‍රීඩා පිටියේ මේ වන විට තොටලංග අරුණය පන්දු රකින්නවා පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායම ඉලක්කය ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා මෙජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ ඉතින් චමත් කල්ලාරවයි කැඳවන්නේ ක්‍රීඩා පිටියට වමතින් පිත්තෙන් ගහන දවන්ත පිටිකරුවා පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායමේ ඒ තමයි චමත් කල්ලාර මේ ක්‍රීඩා පිටිය ජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටිය පේරලන්ද සාන්ත අන්තෝනි කණ්ඩායම එල් ක්‍රීඩාවේ තරඟ දවන්ත වෙනසක් කරපු ක්‍රීඩා පිටියක් පන්දු වාර සැනකෙලිවල ඒ තමයි මෙජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටිය අද දවන්ත තරගමාලාවක් හැටියට දිගාරින්නේ මේ ජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ
අද ලංකාවේ සිටින ප්‍රබලම ගණේ කණ්ඩායම් 10ක් කැඳවාගෙන අද දිනත් හෙට දිනත් බෙදවන්ත තරගමාලාවේ පේරලන්ද සාන්තාත්තෝනි කණ්ඩායමට මුල ගැසෙන්නේ. එතකොට ලං අරුණය ප්‍රථමයෙන් පන්දුවට පහර දී ලකුණු 3ක් ලබා ගන්නා විට පේරලන්ද සාන්තාත්තෝනි කණ්ඩායමේ චමත් කල්ලාරගේ පන්දු පහර එන්නේ ක්‍රීඩා පිටේ අස්සයි බලන්නට අස්සයි දකින්නට එතුමයි චමත් කල්ලාර කලක් කල්ලාර නායකත්වය දරූ එදවන්ත පිතිකරුවාගේ පන්දු පහර මේ ජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ පිටටමයි ඒ පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ ප්‍රථම ලකුණ එතමයි චමත් කල්ලාරගේ නාමයේ ඉදිරියෙන් ජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ එදවන්ත කණ්ඩායම තොටලං අරුණයට එරෙහිව ප්‍රථම ලකුණ එතමයි චමත් කල්ලාරගේ පන්දු පහර ක්‍රීඩා පිටියේ පිටටම එදින් මෙතරංග මාලාව ගැන කතා කරනවන එල්ලිසේස්ත්‍රයේ සිටින ප්‍රබලම ගණයේ කණ්ඩායම් 10ක් කැඳවාගෙන මේ ජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටි දෙවන්ත තරඟ මාලාවක් හැටියට මුදලින් ලක්ෂයක් එදගන්නා කණ්ඩායමට වරණලාභී කුසලානයක් සමග අනුසූරයන්ට 50000ක් වරණලාභී කුසලානයක් සමග මේ දෙවන්ත තරඟ මාලාවක සම්පත් කුමාර ඒ වාසනාවන්ත ක්‍රීඩකයා සම්පත් කුමාරගේ පන්දු පහර යන්නේ මුණත් කලාපයේ උඩ පන්දුවක් ලෙසයි රකින්නට හැකියාවක් ලැබෙනවාද පන්දුව රකින්නවා මැද පෙළ පන්දු රකින්නා පසු පෙළට ඇදී ගී පන්දුව රකින්න ක්‍රීඩා පිටියේ එතමයි සම්පත් කුමාරගේ පන්දු පහර රැකගන්න ක්‍රීඩා පිටි තොටලංග අරුණ කණ්ඩායමේ මැද පෙළ පන්දු රකින්න එකවර පන්දුව රකින්න ක්‍රීඩා පිටියේ ඒ වෙන විට ප්‍රථම දැවීම සිදු වෙනවා සම්පත් කුමාර ලකුණු නොලබාම ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා සම්පත් කුමාර ක්‍රීඩා පිටින් ඉවත් වෙන ක්‍රීඩකයා සම්පත් කුමාර ක්‍රීඩා පිටින් ඉවත් වන්නේ මේ වෙන විට එදින් කාසියේ වාසිය ලබාගෙන පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම ප්‍රථමයෙන් ලබා දෙන්නේ ක්‍රීඩා පිටි තොටලං අරුණ කණ්ඩායමට අරුණය දැන් පන්දු රකින්නේ ක්‍රීඩා පිටි පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම ලකුණු 4ක අභියෝගයක් පසුපස ලෝබදමින් තිබෙන්නේ මේ ක්‍රීඩා පිටිය එජසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ එදින් අභිෂේක් විමුක් මේ වෙන විට චමත් කල්ලාරවයි කැඳවන්නේ ක්‍රීඩා පිටියට චමත් කල්ලාර පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ මුල් පෙළේ ප්‍රබල වම පිටිකරුවා ඒ චමත් කල්ලාර පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමෙන් වැගනස් කණ්ඩායම වලද ගන්නේ දෙවන්ත පිටිකරුවා අද ලංකාවේ සිටින එල්ලිසේස්ත්‍රයේ වම පිටිකරුවන් අතර පොහොරාත්මක මුල් පෙළේ වම පිටිකරුවා තමයි චමත් කල්ලාරගේ පන්දු පහර යන්නේ බිමදිගේ ක්‍රීඩා පිටියේ වෙන විට ප්‍රථම කඩේම ආරක්ෂා කරගන්නවා එතමයි දවන්ත දාපකයා පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ ඒ වන විට ප්‍රථම කඩේමේ ඒ වන විට ප්‍රධාන විනිසුරු ඩිල්සන් මදුරත්න දැවියාම බවට පරිවර්තනය කරනවා එතමයි ක්‍රීඩා පිටියේ දෙවන දැවීම සිදුවන්නේ පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම විට සහාය විනිසුරයාගෙන් සහාය ලබා දෙන විට ක්‍රීඩා පිටියේ ඩිල්සන් මදුරත්න ක්‍රීඩා පිටියේ ප්‍රධාන විනිසුරුවරයා ඒ තමයි ජෙසිකාවත් රශ්මි කණ්ඩායමේ ප්‍රබලම ගණයේ ක්‍රීඩකයා ඔවුන්ගේ තරගමාලාවේ දවන්ත තරගමාලාව මෙහෙවන්නේ ක්‍රීඩා පිටියේ එදින් සෙහාන් සිල්වා එවැගේම චමින්ද ඔහු මේ වන මෙදවන් තරගමාලාව ඔවුන් දෙදෙනා සම්බන්ධතාවය හදාගෙන ක්‍රීඩා පිටියේ මෙදවන් තරගමාලාවක් මෙහෙවන්නේ එජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ මෙදවන්ත තරගමාලාවේ අද එල්ලිසේස්ත්‍රයේ සිටින දෙවන්ත කණ්ඩායම් 10ක් කැඳවාගෙන තිබෙන්නේ ක්‍රීඩා පිටියේ එජෙසිකාවත් රශ්මි ක්‍රීඩා පිටියේ ඒ වන විට ඒ දෙවන දැවීම සිදුවන්නේ ක්‍රීඩා පිටියේ පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ ප්‍රථම කඩේමට එන්නට වරන් ලැබෙන්නේ නැහැ ක්‍රීඩා පිටියේ වෙන විට දෙවන දැවීම සිදුවනවා පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ ක්‍රීඩා පිටියේ දැන් සුළඟේ වේගය සෙමින් ජෙසිකාවත් රශ්මි ක්‍රීඩා දෙස බලන කල අරුණය පන්දු රකින්නවා පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම තමයි පන්දුට පහර දෙන්නේ ක්‍රීඩා පිටියේ ඒ වන විට පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ පහාරාත්මක මුල් පෙළේ පිටිකරුවන් රැඳෙන අවස්ථාවක් ක්‍රීඩා පිටියේ අභියෝගයේ ලකුණු 4යි පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමයි තොටලං අරුණයයි මුණ ගැසෙන ක්‍රීඩා පිටියේ එදින් මෙජෙසිකා
සැනකෙලිවල සැනකෙලියක් කරපු පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම තමයි ලෙසෙස්තේ. එදවන්ත කණ්ඩායම රැඳෙන්න ක්‍රීඩා පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවන් එවලද ගන්න දවන්ත පිතිකරුවන් රැඳෙන පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ සිදුන් සොයිසාවයි කැඳවන්නේ. සොයිසා දකුණත් කලාපය මූණත් කලාපය ඔෆ් කලාපය දවන්ත පිතිහාරමක නිරත වන සිදු රුවාගෙන මෙජෙස්කාවත් රස්මි ක්‍රීඩා පිටියයි යන්න ක්‍රීඩා පිටියේ නෙපිටට පන්දු පහර වන්ත දෙවන ලකුණ එතමයි සිදුන් සොයිසා පළපුරෙන් රගන ආපුය දෙවන්ත ක්‍රීඩකයා සිදුන් සොයිසාගේ පන්දු පහර සොයිසා අරුණට ගහලා පෙන්නවා කඩවත රන්සමන්ල ක්‍රීඩා පිටියේ ලකුණු 7ක් තනියම ලබනවා ක්‍රීඩා පිටියේ. නමුත් පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ තරගය මදකදීන් පරාජයටපත් වුණා. නමුත් එදා තනියම ලකුණු 7ක් ලබාගත්තු දවන්ත පිතිකරුවා තමයි සිදුන් සොයිසා මෙජෙස්කාවත් රස්මි ක්‍රීඩා පිටියයි. මෙරස්මි ක්‍රීඩා පිටියේ දවන්ත තරගමාලාවක තමයි ප්‍රථම තරගයේ පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමට මුණ ගැසෙන එතොටලං අරුණය ජාතික සූරතාවේ අප 4 වන තරගයට මුණ ගැසුණු දවන්ත කණ්ඩායම තමයි තොටලං අරුණ කණ්ඩායම. ඒ දෙවත්තාවක් තනක නතර කරගෙන ක්‍රීඩා පිටියේ පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමත් එවගේම තොටලං අරුණයත් මුණ ගැසුණේ ජාතික සූරතාව තරගමාලාවේ පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම පරාජයටපත් වුණා. ඒ තොටලං අරුණ කණ්ඩායමට ක්‍රීඩා පිටියේ එතමයි ක්‍රීඩා පිටිය ඇතුණු තත්ත්වය. නමුත් මෙන්න මෙජෙස්කාවත් රස්මි ක්‍රීඩා පිටිය අර සැනකෙලියක් කරපු ක්‍රීඩා පිටිය රැඳෙන්නේ පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම. එදින් ක්‍රිසාන් වෙල්ගමවයි කැඳවන්නේ ක්‍රීඩා පිටිය වෙල්ගම පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ දව සම්පන්න වමපිතිකරුවා එතමයි ක්‍රිසාන් වෙල්ගම සුළඟේ වේගය සිමින් ඇදගෙන එනවා. මේ ජෙසිකාවත් රස්මි ක්‍රීඩා පිටියේ උස්සලා තියන්න විතරයි තිබෙන්නේ. යන්න ගහන්න පුළුවන් දවන්ත ක්‍රීඩා පිටියක් තමයි මේ ජෙසිකාවත් රස්මි ක්‍රීඩා පිටිය. එතමයි පහාරාත්මක වමපිතිකරුවගේ බන්දු පහර ආසයි බලන්නට ආසයි දකින්නට යන්න එළියටයි ක්‍රීඩා පිටියේ ප්‍රබලයි කියන දවන්තයන්ව බුදි කරපු පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම තමයි අද මේ ජෙසිකාවත් රස්මි ක්‍රීඩා පිටියේ රැඳෙන්නේ. ඒ රස්මි ක්‍රීඩා පිටියේ රැඳෙන පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම එකයි ක්‍රීඩා පිටිය අරුණය පන්දු රකින්නවා. පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායම තමයි පන්දුට පහර දෙන්නේ. අභියෝගය 4යි. දැන් තරගය සමයි. යක්කඩු සිවීරගාමිනිය ලකුණු නොලබාම ක්‍රීඩා පිටි නිවත් කරපු දවන්ත කණ්ඩායම මේ වසරේ එතමයි පේරලන්ද නාමය බ්‍රෑන්ඩ් එකක් බවට පරිවර්තනය කරගත්තු වකවා විසිපාඩ කල් අපි පාතබඩකොට යක්කඩු සිවීරගාමිනිය මුණ ගැසුනේ අපට ප්‍රථම තරගය ජනවාරි 2 වෙනිදා. එදා අපි ජයගත්තා. නමුත් එදාන් පසුව අපි ගිය ඉරිදුනට ලැබුණ ඉරිදුන අපි ලකුණු නොලබාම ක්‍රීඩා පිටි නිවත් කරපු කණ්ඩායම යක්කඩු සිවීරගාමිනිය ප්‍රබලයි කියන හැමෝටම අභියෝගයක් වුණු සිදුන් සොයිසාගේ පන්දු පහර යන්නේ බිම දිගේ. ඒ වෙනුවට ප්‍රථම කඩේමට අභිෂේක් විමුක්තියනවා. එවැගේම මෙතරංගය නිමවුණු සැනින්ම දනුගම ජගත් කණ්ඩායමත් ඒ වගේම සීදුව විස්මත් සූදානම් සිටින සංවිධායක මණ්ඩලය කියා සිටිනවා ක්‍රීඩා පිටියේ දවන්ත තරගමාලාව. ඉතින් මේ තරගමාලාවේ වටිනා කියන මුදලින් තෑගිය ලක්ෂයක් ලබා දෙන දවන්ත තරගමාලාවක වරණලාභී කුසලාන රසක් ක්‍රීඩා පිටිය ඉදිරිපිට තිබෙනවා. ඉතින් ආසයි කියන හැමෝම සිටිනවා නම් බලන්න ගහන පාරවල් අතරින් ඒ නාමයක් දැනගන්න එල්ල ක්‍රීඩාවේ රැඳෙන ප්‍රහාරාත්මක කණ්ඩායම් 10ක් ඇඳවාගෙන තිබෙන්නේ මේ ජෙසිකාවත් රස්මි ක්‍රීඩා පිටියට. ඉතින් මෙදවන්තයා පේරලන්ද සාන්තාන්තෝනි කණ්ඩායමේ ප්‍රහාරාත්මක වමපිතිකරුවා
කිසාන් වේල්ගම වයි කැඳවන්න ක්‍රීඩා අපිට වේල්ගම අංක 4 රුවාගෙන පෙරළන්ද සාන්තාත්තෝනි කණ්ඩායමේ ප්‍රහාරාත්මක වමප්පිතිකරුවා මෙජස්කාවත් රශ්මි ක්‍රීඩා පිටියේ අවසන් ලකුණද යන්නේ ජයග්‍රහණේ ලකුණද යන්නේ අරුණය පරාජය ක්‍රීඩා පිටියේ පෙරළන්ද නාමයක් බවට බ්‍රෑන්ඩ් එකක් මවට පරිවර්තනය කරගත්තු වගකානුව 2023 2024 25 වැටුණා කිව්වට අපි වැටෙන්නේ නැහැ ක්‍රීඩා පිටිවල මෙජස්කාවත් රශ්මි ක්‍රීඩා පිටිය වාසනාවන්ත තරගමාලාවක එදින් පෙරළන්ද සාන්තාත්තෝනි කණ්ඩායමට මේ ලබා දුන්න තරගමාලාවේ ප්‍රථම තරගය ජයත් කරගන්නවා ප්‍රබල කණ්ඩායම තොටලං අරුණය අපට සෑම අවස්ථාවක මුණ ගැසුණ ක්‍රීඩා පිටියේ අරුණය පරාජයට පත් කරමින් ක්‍රීඩා පිටියේ පෙරළන්ද සාන්තාත්තෝනි කණ්ඩායම විශිෂ්ට ජයක් අත් කරගන්නවා ක්‍රීඩා පිටියේ එදින් මේ තරගමාලාව මෙහෙවන ශ්‍රේයන් සිල්වා එවැගේම චම්මි හැමෝටම ස්තුතියි කියමින් මේ තරගමාලාව ඉදිරියට යන්නට වරන් ලැබේවා පෙරළන්ද සාන්තාත්තෝනි කණ්ඩායම මේ තරගමාලාව හොඳ තරගමාලාවක් ඒ තරගමාලාවල් හතර රැඳෙන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් මේ ලබා දුන් තරගමාලාවට ස්තුතියි එදින් යලිත් හමුවන්න බලාපොරොත්තු වෙතුව